කොහොමද හැමෝටම පොඩි කාලේ ඉඳන්ම අපි හැමෝම අහස දිහා බලලා අහන සරල ඒත් හරිම ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි අද අපි හොයන්න යන්නේ. ඔව්, ඇයි ඇෆ්ටර්ම අහස නිල් පාට? අපි හැමදාම දකින දෙයක් නේ. ඒත් ඒකට හේතුව මොකක්ද කියලා හරියටම දන්නවද? මේක පිටිපස්සේ තියෙන විද්‍යාව හරිම පුදුම සහගතයි. අපි ඒ ගැන හොයලා බලමු. හරි, එහෙනම් අපේ මේ ලොකු ප්‍රහේලිකාව විසඳන්න ඕනේ පළවෙනිම යතුර හැංගිලා තියෙන්නේ ඉරෙන්නෙන එළිය ඇතුළේමයි. සූර්යාලෝකය කියන එකේ තමයි මුළු රහසම තියෙන්නේ. බලමුද ඒක මොකද්ද කියලා? දැන් බලන්නකෝ, සූර්යාලෝකය අපි ඇස් වලට පේන්නේ සුදු පාටට නේද? ඒත් ඒක පොඩි රැවටීමක් වගේ දෙයක්. ඇත්තටම සූර්යාලෝකය කියන්නේ එක පාටක් නෙවෙයි. ඒක හරියට පාට ගොඩාක් එකතු වෙලා හදාගත්ත ටීම් එකක් වගේ. මේ පාට ඔක්කොම එකට එකතු වුණාම තමයි අපේ ඇහැට ඒක සුදු පාට විදියට පේන්නේ. හරියට දේ දුන්නක් අරගෙන එකට පොඩි කරලා පැක් කළා වගේ වැඩක්. සූර්යාලෝකය ඇතුලේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම් මේ පාට ඔක්කොම තියෙනවා. විද්‍යාත්මකව කිව්වොත් මේකට තමයි දෘශ්‍ය වර්ණාවලිය කියන්නේ. සරලවම කිව්වොත් දේ දුන්නේ පාට ටික තමයි. හරි, දැන් අපි කතාවේ පළවෙනි කොටස දන්නවා. ඒ කියන්නේ සූර්යාලෝකය කියන්නේ පාට ගොඩක එකතුවක් කියලා. දැන් තමයි වැදගත්ම හරිය. මේ පාට ගොඩ අරගෙන එන සූර්යාලෝකයේ අපේ පෘථිවියේ වායුගෝලයට ඇතුළු වුණාම මොකද වෙන්නේ? හිතන්නකෝ මෙහෙම. අපේ වායුගෝලය කියන්නේ ඇහැට පේන්නේ නැති පුංචිම පුංචි වායු අංශු බිලියන ගානකින් පිරීලා තියෙන තැන. ඉතින් අර ඉරෙන් එන ආලෝක කිරණ මේ වායු අංශු වල ඩඩස් ගාලා හැපෙනවා. හැපුණට පස්සේ මොකද වෙන්නේ? ආලෝකය එක එක පැත්තට විසිරීලා යනවා. ඔව්, මේ ආලෝකයේ විසිරෙන එක නිකම් වෙන දෙයක් නෙවෙයි. මේකට ලස්සන විද්‍යාත්මක නමක් තියෙනවා. රේලි විසිරීම. ටිකක් අමුතු නමක් වගේ වුණාට මේක තමයි අපේ කතාවේ වීරයා. අහස නිල් පාට වෙන්න මුළු හේතුවම මේ රේලි විසිරීම කියන සංසිද්ධිය ඇතුලේ තමයි තියෙන්නේ. හරි. දැන් ඔලුවට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. සූර්යාලෝකයේ පාට ඔක්කොම තියෙනවා නම් ඇයි අපිට අහස දම් පාටට නැත්නම් කොළ පාටට පේන්නේ නැතුව නිල් පාටටම පේන්නේ? මොකද මේ නිල් පාටේ තියෙන විශේෂත්වය? මෙන්න මේකයි හේතුව. අර පාට ඔක්කොම එකම විදිහට විසිරෙන්නේ නැහැ. නිල් පාට ආලෝකයේ තරංග හරිම කෙටි. ඒ වගේම හරිම ශක්තිමත්. ඒ නිසා ඒ තරංග වායු අංශ වල හැපිලා ලේසියෙන්ම හැමතැනටම විසිරෙනවා. හැබැයි රතු පාට ආලෝකයේ තරංග ඊට වඩා දිගයි. ඒ නිසා ඒවා අර වායු අංශු අතරින් ලොකෝට විසිරෙන්නේ නැතුව කෙලින්ම වගේ ඉස්සරහට යනවා. ඉතින් හිතන්නකෝ, අහස පුරාම හැම දිශාවකින්ම නිල් පාට වීදිලා යනවා. අනිත් පාට වලට වඩා දහස් ගුණයකින් නිල් පාට විසිරිලා අහස පුරවනවා. ඉතින් අපි ඔළුව ඔස්ලා බලනකොට අපේ ඇස් වලට හැම තැනින්ම නෝ වගේ පේන්නේ මේ විසිරුණු නිල් පාට. අන්න ඒකයි අහස නිල් පාටට පේන්නේ. හරි. එහෙනම් අහස නිල් පාට වෙන්න හේතුව දැන් අපි දන්නවා. දැන් බලමු මේක හරියටම තේරුණාද කියලා. දවල්ට අහස නිල් පාට නම් ඇයි ඉර බහිනකොට අහස රතු තැඹිලි පාට වෙන්නේ? ඒකත් මේ කතාවටම සම්බන්ධයි. ඕ, නිල් පාට තමයි වැඩියෙන්ම විසිරෙන්නේ කිව්වනේ. එහෙනම් ඇයි ඒ ලස්සන හිරු බැසයම් රතු සහ තැඹිලි පාටින් පිරීලා තියෙන්නේ? නිල් පාටට මොකද වෙන්නේ? වෙනස තියෙන්නේ සූර්යාලෝකය ගමන් කරන දුරේ. හිතන්න, දවල්ට ඉර තියෙන්නේ අපේ ඔළුවට උඩින්. එතකොට ආලෝකය එන්නේ වායුගෝලයේ හරිම පොඩි දුරක් පහු කරගෙන. හැබැයි ඉර බහිනකොට ක්ෂිතිජය ළඟ තියෙන්නේ. එතකොට අපේ ඇස් ළඟට එන්න ආලෝකයට වායුගෝලයේ හරහා හුඟක් දුරක් ගමන් කරන්න වෙනවා. හරියටම කිව්වොත් මෙහෙමයි. අර දිග ගමන එනකොට ලේසියෙන් විසිරෙන නිල් පාට ඒ ඔක්කොම අතරමඟ විසිරලා ඉවරයි. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද? අර ලේසියෙන් විසිරෙන්නේ නැති දිග තරංග තියෙන රතුයි තැඹිලි විතරයි. අනේ ඒකයි හවසට අහස රතු පාට වෙන්නේ. එහෙනම් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. අහස්සේ පාට තීරණය වෙන්නේ සූර්යාලෝකයේ වායුගෝලයේ හරහා කොච්චර දුරක් ගමන් කරනවද කියන එක මත. දුර අඩු නම් නිල් පාට පේනවා, දුර වැඩි නම් රතු පාට පේනවා. ඔක්කොමට හේතුව එකයි, ආලෝකය විසිරීම. ඉතින් ඊළඟ සැරේ අහස දිහා බලනකොට මතක තියාගන්න, ඒ නිකම්ම නිකන් නිල් පාටක් නෙවෙයි. ඒක තමයි භෞතික විද්‍යාවේ ලස්සනම කවියක්. ඉතින් අපි වටපිටාව දිහා තව ටිකක් විමසිල්ලෙන් බලන්න. කවුද දන්නේ අපි හැමදාම දකින දේවල් ඇතුලේ මේ වගේ තව කොච්චර පුදුම හිතෙන විද්‍යාත්මක රහස් හැංගිලා ඇද්ද කියලා?